ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලව එන්න සරසවි සිහිනේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ BST 13 ශ්‍රේණිය සත්ව පාලනයේ 7 වෙනි වීඩියෝ එක. ඉතින් පාඩම පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් like කරන්න, ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දුවේ පුතේ අද ඉතින් අපි කතා කරන්නේ ගවයන් පාලනය ගැන. එහෙනම් අපි පාඩමේ ඉස්සරහට යමු. දුවේ පුතේ අපි කලින් වීඩියෝ වලින් ඉගෙන ගත්ත කුකුල් පාලනයේදී කොහොමද අපේ උසස් තාක්ෂණය භාවිතා කරන්නේ කියලා. දැන් අපි බලමු ගවයන් පාලනයට අපේ උසස් තාක්ෂණය මොන වගේ ආකාරයෙන්ද යොදාගන්නේ කියලා. පළවෙනි මාතෘකාව ගවයන් ඇති කිරීමේ ප්‍රධාන ක්‍රම. පළවෙනි ක්‍රමය නිදැලි ක්‍රමය. 2 අඩසියුම් ක්‍රමය. 3 සියුම් ක්‍රමය හෙවත් ගාල් ක්‍රමය. හොඳයි දැන් අපි මේ ක්‍රම තුන එකින් එක බලමු. මුලින්ම නිදැලි ක්‍රමය. දිවා කාලයේ සතුන් නිදැල්ලේ උලා කමින් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගනී. රාත්‍රී කාලයේ läගීම සඳහා ගව මඩුවක් සපයනු ලබයි. ඒ කිව්වේ සාමාන්‍යයෙන් ඔය ගම්වල එහෙම ගවයන් පාලනය කරන්නේ මේ විදිහට. ලොකු ගොවිපළවල් නැහැ. සාමාන්‍යයෙන් ඉන්නේ ගවයන් 5ක් 10ක් වගේ. අනික මේ සතුන්ගේ පිරිමි ගැහැණු පැටව් කියලා වර්ග කළා නැහැ. ඔක්කොම ඉන්නේ එකට. මේ සතුන් ගැන දුවේ පුතේ විශේෂයෙන් හොයලා බලන්නේ නැහැ. නිදහසේ දවල්ට ගිහිල්ලා කාලා රෑ වෙනකොට එයාලට හදපු මඩුවකට ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් මොවුන් හුරු වෙලා ඉන්නේ තනියම Tamanගෙම මඩුව හොයාගෙන එන්න. එතකොට මේ ක්‍රමේ තියෙන වාසි තමයි ආහාර නිවාසවලට ලොකු වියදමක් දරලා අපිට සපයන්න ඕන නැහැ. මොකද එයාලා දවල්ට තනියම ඇති වෙනකන් කෑම හොයාගෙන කාලා එයාලගේ මඩුව හදලා තියෙන විදිහකට ඔහේ වැටිලා ඉන්නවා. අපිට විශේෂයෙන් පහසුකම් සපයන්න ඕන නැහැ. අපි සාමාන්‍යයෙන් මේ ක්‍රමයට හදන්නේ දේශීය ගවයන්. ඔය බටු ගවයන් කියන්නේ මෙයාලා ලංකාවේ පරිසරයට හොඳට ඔරොත්තු දෙන හින්දා පාලන ක්‍රම වලින් තොරව වර්ධනය කරගන්න පුළුවන්. අනික මෙයාලගෙන් එක් මුරයකට කිරි ලීටර් 628ක් විතර ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු දෙවෙනි ක්‍රමය අඩසියුම් ක්‍රමය ගැන. ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල දක්නට ඇති ගව පාලන ක්‍රමයකි. සියලුම සතුන් දිවා කාලයේ දිගේලි කිරීම, බැඳ තැබීම කර රාත්‍රී කාලයේ ගාලේ රඳවාගෙන ආහාර සපයයි. දුවේ පුතේ මේ ක්‍රමය සාමාන්‍යයෙන් තියෙන්නේ අර්ධ නාගරික ප්‍රදේශවල. සාමාන්‍යයෙන් ගවයන් 5ක් 15ක් වගේ අතර ප්‍රමාණයක් තමයි ඇති කරන්නේ. එහෙම ඇති කරන ගවයන් දක්කගෙන ගිහින් තනකොළ තියෙන තැනක ගැට ගහනවා. ඒකට අපි දිගේලි කිරීම කියලාත් කියනවා. පස්සේ රැට අරගෙන ඇවිල්ලා ගව ගාලේ රඳවලා රැටත් අපි කන්න ගෙනල්ලා දෙනවා. ඒ කිව්වේ දිවා කාලයේදී බැඳ දාලා තියෙන සීමා සහිත ප්‍රදේශයක පමණක් ආහාර ලැබෙන හින්දා රාත්‍රී කාලයටත් කෑම සැපීමක් කරන්න ඕන. ඊළඟට දුවේ පුතේ මේකේ වාසි ගත්තාම නිදැලි ක්‍රමයට වඩා සාපේක්ෂව ඉහළ නිෂ්පාදන ගන්න පුළුවන්. ඒ වගේම තමයි පලිබෝධ හා රෝග වලට ගොදුරු වීමේ අවස්ථාවත් අඩුයි. මොකද මෙයාලා නිදැලි ක්‍රමයේ වගේ හැමතැනම නිදහසේ ඇවිදින්නේ නැහැ. නිදැලි ක්‍රමයේ දැන් ගත්තාම හැමතැනම නිදහසේ ඇවිදින හින්දා යාලට රෝග බෝ වෙන්න තියෙන අවස්ථා වැඩි. එතකොට ඒ ක්‍රමයට සාපේක්ෂව මේ ක්‍රමයේදී රෝග, පලිබෝධ වගේ දේවල් ගොදුරු වෙන්න තියෙන හැකියාව අඩුයි. එතකොට මේ ක්‍රමයේ අවාසි ගත්තාම අපිට නිවාස හා ආහාර සැපීමක් අමතරව කරන්න ඕන. ඊළඟට සියුම් ක්‍රමය හෙවත් ගාල් ක්‍රමය. මෙහිදී සතා පූර්ණ කාලීනව නිවාස තුළ ඇති කෙරේ. කිරි දෙවීම, ආහාර හා ජලය සැපීම වැනි පාලන කටයුතු නිවාසය තුළම සිදු කරයි. ඒ කිව්වේ පැටවා ඉපදුණු දවසේ ඉඳන් තම ඵලදායී කාලය අවසන් වන තුරුම තමන්ට සියලුම පහසුකම් සපයන විශාල නිවසක තමයි ඉන්නේ. බලන්න දුවේ පුතේ මෙම ක්‍රමයේ යටතේ උසස් කිරි නිෂ්පාදනයක් ලබා දෙන දෙනුන් ගොවීන් විසින් ඇති කරනු ලබයි. අපි සාමාන්‍යයෙන් මේ ක්‍රමයට ඇති කරන්නේ පිටරටින් ගෙන්වපු සතුන් හරි පිටරට සතුන්ගේ ජාන වලින් ලංකාවේදී හදාගත්ත සතුන් හරි. අපි එකට ගන්නේ ටීෂර්ට්, අයේෂර්, ජර්සි වගේ ගව වර්ග. ඊළඟට සංවෘත නිවාසය තුළ සතුන්ගේ වර්ධන අවධිය අනුව ඔවුන්ට වෙන් වූ ස්ථාන පවතී. දෙනුන්,
පැටව් සහ පිරිමි සතුන් සඳහා වෙන වෙන ස්ථාන නිවාසය තුළ ඇත. ඒ කියන්නේ අපි මේ ක්‍රමයට ගවයන් ඇති කරනකොට එළදෙනුන්ට එක තැනකුත්, පිරිමි ගවයන්ට තව තැනකුත්, පැටව් සඳහා වෙනම ඒකකයකුත් පවත්වාගෙන යනවා. හැබැයි සාමාන්‍යයෙන් දැන් නම් ගොවිපළවල පිරිමි සතුන් නැහැ. ඒ වෙනුවට ආනයනික ශුක්‍රාණු සාම්පල තමයි ගොවිපළවල ගබඩා කරලා තියෙන්නේ. එහෙම කරන්නේ පිරිමි සතුන් නඩත්තුවට යන අනවශ්‍ය වියදම් අඩු කරගන්න. හැබැයි මේ ක්‍රමය භාවිතා කරන්න විශාල ගොවිපළවල් වල හින්දා ප්‍රදර්ශනයට හරි ශුක්‍රාණු සාම්පල ගන්න හරි පට්ටි ගවයන් 2-3 දෙනෙක් ඉන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි මේ පාඩමේ ඉස්සරහට කතා කරන්නේ මේ දැන් අපි කතා කරපු සියුම් ක්‍රමය හෙවත් ගාල් ක්‍රමය ගැන. දැන් අපි බලමු මේ ක්‍රමයේදී සංවෘත නිවාසයක් තුළ ගවයන් ඇති කිරීම ගැන. සංවෘත නිවාසයක් යනු ගව නිවාසයේ ඇතුළත පරිසරයත් බාහිර පරිසරයත් සම්පූර්ණයෙන්ම වෙන්කොට සංවෘත ලෙස සකස් කළ නිවාස විශේෂයක්. අපි දැන් බලමු සංවෘත නිවාස ආකාර ගැන. සංවෘත නිවාස ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන ක්‍රම දෙකක්, තනිපේලි ක්‍රමයයි දෙපේලි ක්‍රමයයි. ඒ කියන්නේ අපි ගවයන්ව මේ සංවෘත නිවාසය ඇති කරන්නේ තනිපේලියකට හරි පේලි දෙකකට හරි. දුවේ පුතේ, ඔයාලා මේ පළවෙනි රූපයේ දකින්නේ තනිපේලි ක්‍රමයක්. ඒ වගේම දෙවෙනි රූපයේ දකින්නේ දෙපේලි ක්‍රමයක්. ඒ වගේම තමයි දෙපේලි ක්‍රමයේදී හිසට හිස, කියන්නේ head to head, වලිගයට වලිගය, tail to tail ක්‍රමය භාවිතා කරනවා. ඉතින් මේ පළවෙනි රූපයේ තියෙන්නේ වලිගයට වලිග ක්‍රමයේ යටතේ ගවයන් ඉන්න විදිහ. ඒ වගේම දෙවෙනි රූපයේ තියෙන්නේ හිසට හිස ක්‍රමයේ යටතේ ගවයන් ඉන්න විදිහ. දැන් අපි පාඩමේ ඉස්සරහට යමු. දැන් අපි බලමු මේ කතා කරපු විවිධ ක්‍රමවලට සංවෘත නිවාසයක් තුළ ගවයන් ඇති කිරීමේදී කොහොමද අපේ තාක්ෂණයන් භාවිතා කරන්නේ කියලා. මුලින්ම නිවාස සැකසීමේදී භාවිතා කරන තාක්ෂණය ගැන කතා කරලා ඉමු. බලන්න දුවේ පුතේ, නිවාස සැකසීම යටතේ සංවෘත නිවාසය තුළ බිමට කොන්ක්‍රීට් හෝ රබර් පාපිසි භාවිතය, මෙමගින් කුර රෝග වැළැක්වීමත්, ලිස්සා වැටීම අවම වීමත්, පිරිසිදු කිරීමට පහසු වීමත් සිදුවේ. ඒ කියන්නේ අපි ගව නිවාසයක් හදනකොට බිමට කොන්ක්‍රීට් හරි පාපිසි හරි දාන්න ඕන. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ මේ සතුන් නිතරම ගොමයි මූත්‍රායි දාන සතුන් හින්දා මෙයාලගේ ගව නිවාසයේ බිම හැම වෙලාවෙම තෙත් වෙලා අපිරිසිදු වෙලා තියෙන්නේ. එතකොට ගැබිණි එළදෙනුන් එහෙම ලිස්සලා වැටුනොත් අනතුරුදායකයි. අනිත් එක නිතර තෙත් වෙලා තියෙන හින්දා කුර රෝග එහෙමත් හැදෙන්න පුළුවන්. ඒ හින්දා ලිස්සන සුළු බව අවම කරන්න රබර් පාපිසිත්, පිරිසිදු කරන්න පහසු වෙන්න කොන්ක්‍රීට් කිරීමත් කරන්න ඕන. ඊළඟ කරුණ බලන්න. උෂ්ණත්වය පාලනය කිරීම සඳහා වහලේ උස හෝ හැඩය වෙනස් කිරීම. ඒ කියන්නේ අපිට පුළුවන් ඉන්න ප්‍රදේශයට අනුව ගව නිවාසය තුළ උෂ්ණත්වය පාලනයට වහල උස් පහත් කරන්න. ඒ වගේම අපිට පුළුවන් තනි පියස, දෙපියස, එතකොට උස්සූ පියස වගේ වහලේ හැඩයන් වෙනස් කරන්නත්. ඊට පස්සේ ස්වයංක්‍රීය ජල විසුරුම් පද්ධති භාවිතය. බලන්න දුවේ පුතේ මේ රූපයේ දිහා. ඒකේ ඔයාලට පේනවද උඩ වහලට ආසන්නව සමාන්තරව ජල විහිදුම් පද්ධතියක් යනවා. ඒකෙන් අපිට පුළුවන් කුඩා පින්නක් වගේ ගව නිවාසය තුළ ජලය විහිදුවන්න. ඒකෙන් උෂ්ණත්වය පාලනය වෙනවා. ඊළඟට 2, ස්වයංක්‍රීකරණය කළ ආහාර හා ජලබඳුන් සැපයීම. සතා මුඛය තැබූ විට ජලය පැමිණෙන ආකාරයට සංවේදක සහිත ජලබඳුන් භාවිතා කරයි. ඒ වගේම දෙවෙනි පොයින්ට් එක, තෘණවල ජීර්ණතාවය වැඩි කිරීම සඳහා ඒවා කැබලි කොට ලබා දීම සඳහා විවිධ උපකරණ භාවිතා කරයි. බලන්න මේ රූපයේ දිහා. ඒකේ ඔයාලට පේනවා ඇති තෘණ කොච්චර කුඩා කැබලි වලට කඩලාද තියෙන්නේ කියලා. එහෙම කුඩා කොටස් වලට කැඩුවම සතුන්ට ජීර්ණය පහසුයි. ඒ වගේම තමයි මේ ගොවිපළවල් වල එළදෙනුන් වතුර බොන්න හොම්බ තියෙනකොට වතුර එන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ විදිහට තමයි අපි සතුන්ට කෑම දෙනකොට අපේ තාක්ෂණය යොදාගන්නේ. ඊළඟට 3, නිවාසය තුළ වාතාශ්‍රය හොඳින් පැවතීම සඳහා සංසරණ පංකා හා වාතය ඇද දමන පංකා භාවිතය. උෂ්ණත්වය වැඩි වන විට ස්වයංක්‍රීයව විවෘත වන පරිදි පංකා සකස් කොට ඇත. උෂ්ණත්වය වැඩි වන විට අඩු කිරීමට වාෂ්පීකරණ සිසිලන පද්ධති භාවිතා කරයි.
බලන්න මේ රූපයේ තියෙනවා වගේ ෆෑන් පාවිච්චි කරලා නිවාසය තුළ උෂ්ණත්වය වැඩි නම් පිටත වාතය ගෙනල්ලා උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෑන් එක ඉස්සරහට තෙතගෝනියක් ජල බඳුනක් තියලා ජල වාෂ්ප නිවාසයට යොමු කරන්නත් පුළුවන්. ඊළඟට 4 සංවේදක භාවිතයෙන් සතුන්ගේ හා ඔවුන්ගේ ලක්ෂණ හඳුනා ගැනීම. මද ලක්ෂණ හඳුනා ගැනීම සඳහා සංවේදක සහිත කොළරයක් භාවිතා කරයි. එමෙන්ම සතාගේ පෝෂණ විලාසය හා රූමනයේ ආම්ලිකතාවය හඳුනා ගැනීමට සුද්‍ර චිපයක් භාවිතා කරයි. සතුන්ගේ පෞද්ගලික තොරතුරු දැන ගැනීමට RFID භාවිතා කරයි. දැන් දුවේ පුතේ මෙහෙම හිතන්නකෝ. සාමාන්‍යයෙන් කුඩා ගොවිපලක එළදෙනුන් 5ක් 6ක් වගේ ඉන්නකොට ඒ එළදෙනුන් ගැන හොයලා බලන්න ලේසි. අයිතිකාරයාට තමාගේ සතාව අඳුර ගන්නත් පුළුවන්. මොකද ටික දෙනයි ඉන්නේ. ඒ වගේම යාලා නිරෝගීද කියලා හැසිරීමෙන් ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ගවයන් ටික දෙනෙක් ඉන්න හින්දා මද ලක්ෂණ උනත් ලේසියෙන්ම අපිට අඳුර ගන්න පුළුවන්. හැබැයි විශාල ගොවිපලක එළදෙනුන් දහස් ගණන් ඉන්නකොට ඒ හැම සතාම මතක තියාගන්න පුළුවන්ද? මෙයා මේ අරය කියලා. අනික ලෙඩක් හැදුනම හොයාගන්න අමාරුයි. ඒ වගේම මෙතන තියෙන වැදගත්ම දේ තමයි මද ලක්ෂණ හඳුනා ගැනීම. දුවේ පුතේ එළදෙනක් මද ලක්ෂණ පෙන්වන්නේ මදය ආරම්භ වී පැය 12ක් 18ක් වගේ කාලයක් අතරතුර පමණයි. ඒ කියන්නේ මේ කාලය අතරතුරේදී ගැබ් ගැන්වීමක් කරන්න බැරි වුණොත් ආපහු ගැබ් ගන්නවන්න වෙන්නේ දින 21කට පසු. හිතන්නකෝ එළදෙනුන් දහස් ගණන් ඉද්දි කොහොමද මේ හැමෝගෙම මද ලක්ෂණ හොයාගන්නේ කියලා. මද ලක්ෂණ අඳුර ගන්න බැරි වුණොත් ඒක විශාල පාඩුවක්. ඒ හින්දා දුවේ පුතේ අපි මේ සතුන්ගේ මද ලක්ෂණ පහසුවෙන්ම හඳුනා ගන්න සංවේදක තියෙන කොළරයක් යොදා ගන්නවා. ඒකෙන් අපිට පුළුවන් එළදෙනෙකුට මද ලක්ෂණ පහළුණ ගමන්ම අඳුන ගන්න. ඒ වගේම මේ සතාගේ හමට යටින් මයික්‍රෝ චිප් එකක් තැම්පත් කරලා ඒ සතාගේ ශරීරයේ සිදුවන වෙනස්කම් රෝගී තත්ත්ව අඳුර ගන්න පුළුවන්. තව මෙයාලගේ කනට පොඩි RFID ටැග් එකක් ගහලා මේ සතා කවුද? ඉපදුනේ කවද්ද? වයස කීයද? අම්මා කවුද වගේ පෞද්ගලික තොරතුරු පහසුවෙන්ම අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි කරුණ සතුන්ගේ සනීප ආරක්ෂාව සැපයීම. ස්වයංක්‍රීය බුරුසු භාවිතය. සතුන්ගේ ශරීරයේ පිරිමැදීමට ස්වයංක්‍රීය බුරුසු භාවිතා කරයි. එමගින් සතාව සුව පහසුවත් සෞඛ්‍ය තත්ත්වයක් ඉහළ නැංවීමටත් සතා පිරිසිදු තබා ගැනීමටත් වැදගත් වෙයි. බලන්න මේ රූපයේ තියෙන්නේ ගව නිවාසයක බුරුසු භාවිතා කරලා තියෙන අවස්ථාවක්. සතාට ඕන වෙලාවක ඇවිල්ලා මේ බුරුසුවේ ඇතිල්ලි ඉන්න තමයි තියෙන්නේ. ඒක හරියට එයාලා මසාජ් කරනවා වගේ. එහෙම කරාම දුවේ පුතේ සතුන් සුව පහසුවෙන් ඉන්නවා. එතකොට කිරියස් වෙන්නත් වැඩි වෙනවා. ඊළඟට 6 ස්වයංක්‍රීය කිරි දෙවීමේ පද්ධති භාවිතය. සංවෘත නිවාසවල කිරි දෙවීම සඳහා ස්වයංක්‍රීය කිරි දෙවීමේ උපකරණ භාවිතයෙන් කාර්යක්ෂමව හා ගුණාත්මයෙන් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. දුවේ පුතේ අපි මේ දහස් ගණන් ඉන්න එළදෙනුන්ගේ කිරි දොවන්න මිනිස් ශ්‍රමය යොදාගන්නේ නැහැ. මොකද ඒක එච්චර ප්‍රායෝගික දෙයක් නෙවෙයි. අපි ඒ සඳහාම සකස් කරපු විවිධ ආකාරයේ කිරි දෙවීම් යන්ත්‍ර යොදා ගන්න ඕන. ඒකෙන් අපිට පුළුවන් එකවර එළදෙනුන් විශාල ප්‍රමාණයකගේ කිරි දොවා ගන්න. අනික ඉතා පිරිසිදු ඒ වගේම සෞඛ්‍ය සම්පන්න කිරිවැස්සෙන්නක් අපිට මේ ක්‍රමයෙන් ගන්නත් පුළුවන්. ඉතින් දුවේ පුතේ ගව නිවාසයක භාවිතා කරන තාක්ෂණයන් ගැන අපි කතා කරලා ඉවරයි. ඊළඟට කතා කරන්න තියෙන්නේ ස්වයංක්‍රීය කිරි දෙවීමේ පද්ධතියක් ගැන. මම ඒ ගැන වීඩියෝ එකක් ළඟදිම දාන්නම්. ඉතින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු. ඔබගේ සරසවි සිහිනය සාර්ථක වේවා.